hello welcome to my YouTube channel. අපි අද බලමු ඔයාගේ අනාගත සහකරු මොන වගේ කෙනෙක්ද කියලා. ෆයිල්ස් 4ක් තියෙනවා. හොඳට හිතලා S2 පියාගෙන හරි හොඳට හිතලා ෆයිල් එකක් සිලෙක්ට් කරගෙන ඔයාට ඉදිරියට වීඩියෝ එක බලන්න පුළුවන්. ෆයිල් දෙකකට හිත යනව නම් එහෙනම් ඒකෙත් මොනවාම හරි විස්තරයක් ඇති ඔයාගේ පාර්ට්නර් ගැන. hello file number 1 file number 1 select කරපු ඔයාගේ partner පවුලේ සතුට ගැන. ඒ කියන්නේ එයාගේ අම්මා තාත්තා සහෝදරයෝ එයාලගේ සතුට ගැන ගොඩක් හිතන කෙනෙක්. ඒ වගේම විනෝද වෙන්න කැමතියි. යාළුවෝ එක්ක ඇවිදින්න, රටවල් වල යන්න, travel කරන්න ඒ දේවල් වලට කැමති කෙනෙක්. විශේෂයෙන් මෙයා සාමාන්‍යයෙන් සල්ලි තියෙන කෙනෙක්. එක්කෝ එයා ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරය ලැබිලා තියෙන්නේ සමහර විට එයාගේ පවුලෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාත්තගෙන් හෝ එයාගේ අම්මගෙන් එහෙමත් නැත්නම් අයියගෙන් සහෝදරයෙක්ගෙන් ලැබිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. පවුලේ කෙනෙක්ගෙන් ලැබිච්ච ව්‍යාපාරයක් තමයි එයා දැනට කරන් යන්නේ. මෙයා රැකියාවක් කරනවා නම් ඒ රැකියාවෙත් ඉහළ තනතුරක් දරන කෙනෙක්. සමහර විට අනිත් අයට මඟ පෙන්වන කෙනා මෙයා වෙන්න පුළුවන්. ඒ වගේම එයා ඒ තැනට එන්න ගොඩාක් මාසි වෙලා තියෙනවා කියලා පේනවා. ඔයාගේ පාර්ට්නර් එයාගේ දියුණුවට පවුලෙන් හෝ වෙනත් පරිණත අයගෙන් උපදෙස් ගන්න කෙනෙක්. එයා තමන්ගේ තනි මතයට වැඩ කරන්නේ නැහැ. අනිත් අයගෙනුත් මේ දේ හරිද වැරදිද කියලා අහලා උපදෙස් ගන්න. ඉතිරි මාස 4-7 ඇතුළත කාලයේ ඔයාලට මෙයාව හම්බෙන්න පුළුවන්. මෙයා අනිවාර්යෙන් ඔයාලට විවාහ යෝජනාවක් අරන් එනවා. ඒ වගේම මෙයා ඔයාව තාත්තා කෙනෙක් බලාගන්නේ. ඒ වගේ ඔයාව හරිම ආදරෙන් බලාගනි. මෙයා ගොඩාක් ආදරණීය කෙනෙක්. ඒ වගේම ඔයා ආස දේවල් ගෙනල්ලා දෙයි. අර කෝණේ මේ කෝණේ කිව්වොත් එයා කිව්ව ගමන් ඒ හැම දෙයක්ම ඔයාගේ ළඟින් ගෙනත් තියනවා. අනිවාර්යෙන් එහෙම කෙනෙක්. ඒ වගේම මෙයා මේ වෙද්දි කලින් හිටියට වඩා යම්කිසි පහළ මට්ටමක ආර්ථිකව ඉන්නව වෙන්න පුළුවන්. මොකද මෙයා තමන්ගේ ළඟම කෙනෙක්ට තමන්ගේ ළඟින්ම ඉඳපු කෙනෙක්ට සල්ලි දීලා එයාලා මෙයාට බොරු කරලා ඇති. ඒක නිසා යම්කිසි මානසිකව පොඩි පසුබැස්මක ඉන්නවා. නමුත් ඉස්සරහට ඔක්කොම හරි ගිහින් මෙයා ඉදිරියටත් සාර්ථකවම ඉන්න කෙනෙක්. ඇත්තටම මෙයාගේ හැඩරුව ගත්තොත් උසට හරියන මහතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මනා පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒ වගේම මෙයාව ඔයාට පාටියකදී හරි ආගමික සිද්ධාස්ථානයකදී ඒ කියන්නේ පන්සලක, පල්ලියක, කෝවිලක ඒ වගේ තැනකදී තමයි මෙයාව ඔයාට හම්බෙන්නේ. මේක පොදු රීඩින් එකක්නේ. ඔයාට ඔයාගෙම නමට උපන්දිනයට පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් ඊටාම සාධාරණ මුදලකට පැය 2-3ක් ඇතුළත රීඩින් එකක් ඔයාලට ගන්න ඕන නම් මට WhatsApp එකට පර්සනල් මැසේජ් එකක් දාන්න. hello file number 2 file number 2 select කරපු ඔයාගේ partner මේ වෙද්දි මොනාම හරි දෙයක් අලුතින් පටන් අරන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයාගෙම කියලා අලුතින් ව්‍යාපාරයක්. එහෙම නැත්නම් මෙයා මේ වෙද්දි එයාගේ අනාගතයට ප්‍රයෝජනවත් වෙන මොනවා හරි හොඳ කෝස් එකක් ෆලෝ කරන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. මොනාම හරි අලුත් දෙයක් එයා ඉගෙන ගන්න ගනිමින් තමයි ඉන්නේ. හොඳ දෙයක්. එයාගේ අනාගතයට ප්‍රයෝජනයක් වෙන දෙයක් තමයි මෙයා ෆලෝ කරන්නේ මොනවා වුණත්. ඔයාගේ පාර්ට්නර් කැමති ගොඩක් විනෝදෙන් ඉන්න, ඇවිදින්න, සතුටින් ඉන්න තමයි එයා හැමතිස්සෙම කැමති. ඔයාගේ අනාගත සහකරු ගොඩාක් මහන්සි වෙන කෙනෙක්. එයාගේ අනාගතය හදාගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඒ වගේම මෙයාගේ ආර්ථික කටයුතු ඒ කියන්නේ මොනවා හරි ව්‍යාපාර කරනවා නම් ඒකටම ફોකස් කරලා ඒකෙම හිත පිටුවාගෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු අයගෙන් සමහර අයගේ ෆියුචර් පාර්ට්නර් මේ වෙද්දි රට ඉන්නේ. එයා ගොඩාක් තමන්ගේ අනාගතය හදන්න මහන්සි වෙනවා. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලා ගොඩාක්
ඒ මොකද කිව්වොත් මෙයාගේ අනාගතය හදාගන්න ගොඩාක් මහන්සි වෙනවා සහ මෙයා අනාගතේ ඉතාම ඉහළ තැනක ඉන්නවා. මොන බාධකය මොන ප්‍රශ්නය ආවත් එයා එයාගේ ගමන යන එක නවත්තන්නේ නැහැ. එයා හැම දෙයකටම වඩා එයා පවුල ගැන හිතන කෙනෙක්. මෙයාගේ කොණ්ඩේ බොගුටු වෙන්න පුළුවන් බොහෝ දුරට. ගොඩක් අයගේ පාර්ට්නර්ස්ලා එහෙමයි. මේක පොදු රීඩින් එකක්නේ. ඔයාට ඔයාගේම නමට උපන්දිනේට ඉක්මනින් රීඩින් එකක් ගන්න ඕනේ නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම මම ලයිව් ඇවිල්ලා ඔයාලට ලයිව් රීඩින් දෙන්න හිතන් ඉන්නවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. hello file number 3. file number 3 ඔයාලගේ partner ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්. ඒ වගේම මෙයා එයාගේ බලාපොරොත්තු පුංචි කාලේ ඉඳන් තිබ්බ හීන දිනපු කෙනෙක්. ඒ කියන්නේ එයා හිතන් ඉන්නේ එයා මුළු ලෝකෙම ඇල්ලුවා වගේ හැඟීමකින් තමයි එයා දැන් මේ වෙද්දි ඉන්නේ. ඒ වගේම ඔයාගේ අනාගත පාර්ට්නර් ටිකක් සැර කෙනෙක්. සැර වුණාට මෙයා ආදරෙයි. හැබැයි මෙයා බලනවා ඔයාව කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ නීති දාලා ඔයා මේ විදිහට ඉන්න ඕනේ. එයා කියන විදිහට තමයි ඔයාට ඉන්න වෙන්නේ. එයා කියන විදිහට තමයි ඔයාට අඳින්න වෙන්නේ. එයා කියන විදිහටම තමයි ඔයාට හැමදේම මෙයා ඔයාගේ පස්සෙන්ම ඉඳන් අර තාත්තා කෙනෙක් අපිව ගයිඩ් කරනවා වගේ පස්සෙන්ම ඉඳන් ඔයා මොනවද කරන්නේ කොහෙද යන්නේ ඒ වගේ හැමදේම මෙයා හොයලා බලයි. මෙයා ඔයාට කිසිම දෙයකින් අඩුවක් කරන්නේ නැහැ. ඔයා ආස කරන්නේ මොනවද? ඒ කිව්ව දේ ඒ වෙලෙම ඔයාලකට ගෙනත් දෙනවා. ආයේ හිතා බල ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම මෙයා සාර්ථකත්වයේ හිණි පැත්තටම ගියපු කෙනෙක්. මෙයා ජීවත් වෙන්නේ රජෙක් වගේ. මෙයාට හැමදේම තියෙනවා. කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒ වගේම මේ ෆයිල් එක සිලෙක්ට් කරපු බහුතරයක් අයගේ පාර්ට්නර්ස්ලා ලංකාවේ ප්‍රසිද්ධ අය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙයාලා හොඳ ජොබ් කරන අය. නේවි එකේ, ආමි එකේ එහෙමත් නැත්නම් මෙයාලා ජලය සම්බන්ධ මොකක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාගේ ෆියුචර් පාර්ට්නර් පයිලට් කෙනෙක් වෙන්නත් පුළුවන්. තව ඔයාගේ පාර්ට්නර් හොඳට හිතලා තීරණ ගන්නෙ. හිතුමනාපෙට එයා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මෙයාට හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. හොඳටම දැනුම තියෙන කෙනෙක්. ඔයාලට තව වැඩි විස්තර දැනගන්න ඕන නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. hello file number 4. file number 4 සිලෙක්ට් කරපු ඔයාගේ අනාගත පාර්ට්නර් යම ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. සමහර විට මෙයා තාම ඉගෙන ගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. බාධක ආවත් ඒ වගේ නොසැලී ජය ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔයාගේ පාර්ට්නර් කියන්නේ. එයා හැම දෙයක් ගැනම හොඳ විමසිල්ලෙන් බලන්නේ. ටිකක් සැකෙන් බලනවා වෙන්නත් පුළුවන්. ඔයා එයාට මොකක් හරි හොරයක් කරොත් එයා ඉක්මනට ඒක අල්ල ගන්නවා. ඔයා බොරුවක් හොරයක් කරා කියලා එයා අල්ල ගන්නවා. මෙයා සාර්ථක වෙන්න ටිකක් කල් යනවා. දියුණු වෙන්න නව අදහස් ගොඩාක් තියෙන කෙනෙක්. හොඳට හිතලා තීරණ ගන්නෙ. ආවට ගියාවට හිතුමනාපෙට කරන් කිසිම දෙයක් කරන කෙනෙක් නෙමෙයි. හැඟීම් වලට වඩා බුද්ධියෙන් තීරණ ගන්න. හොඳට හිතලා බලලා. ටිකක් සැර කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයාලට දිව්‍යමය ආශිර්වාද තියෙනවා. සමහර අයගේ පාර්ට්නර්ස්ලා රට ඉන්න අය වෙන්නත් පුළුවන්. මේ කට්ටිය ජීවිතේ ජය ගන්න සටන් කරන කෙනෙක්. අන්තිම මොහොතේදී පවා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා මේ කට්ටිය. ඒ වගේම දරා ඉදිරියට ගිහින් ජීවිතේ ජය ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔයාගේ පාර්ට්නර් කියන්නේ. ඔයාට මෙයා ඉදිරි මාස 9 වගේ ඇතුළත හමු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පර්සනල් රීඩින්ග්ස් ඕනි නම් මාව WhatsApp එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉස්සරහට මම හිතන් ඉන්නවා ඔයාලට ලයිව් රීඩින්ග්ස් දෙන්නත්. ඒ නිසා channel එක subscribe කරගෙන යන්න හැමෝම.